අපි එක එක්කෙනාට ආදරය වෙන්නේ, සෙනෙහස වෙන්නේ, ලෙන්ගතු වෙන්නේ යාළගේ එක එක හොඳ ගතිගුණත් එක්ක අපි පෑහෙනවා. මෙයා හොඳ කෙනෙක්, මෙයා ගුණවත් කෙනෙක්, මෙයාට මං ගැන තේරෙනවා, මෙයාට තේරුම් ගන්න පුළුවන්, මෙයා මගේ ධාතු ස්වභාවයත් එක්ක ගැලපෙනවා, අපි හොඳට සෙට් වෙන චරිත කියලා. සෙට් වෙන චරිත වුණත් අනිත්‍යමයි. ඒතර පොඩි වෙනස්කමකදී හිත ගැටෙනවා, හිත කම්පා වෙනවා. මම හිතුවේ නෑ ඔයා මට මෙහෙම කරයි කියලා. ඇයි ඒ? එහෙම හිතන කෙනා අනිත්‍යයි කියන එක ඇතුළට කාවද්දාගෙන නෑ. ඔනේ යාළු වෙච්ච මුල් කාලේ නිතර කතා කරනවා ආදරේ. කාලයක් යනකොට අපි බඳිනවා. බැඳලත් මුල් කාලේ හරි ලෙන්ගතුයි. පස්සේ එහෙම ටික ඒ ලෙන්ගතුකම අඩු වෙලා යනවා. පැය ගණන් කතා කරගෙන හිටපු කොල්ල කෙල්ලෝ අවසානයේ ගිහිල්ලා මුල් බැඳපු මුල් කාලේ කන්නේ එකට, බොන්නේ එකට, ගමන් බිමන් යන්නේ එකට, නාන්න යන්නේ එකට. හැම වෙලාවෙම එකට යන්නේ ඉන්නේ ජෝඩුව. පස්සේ කාලේ ඕන්න උඹට බෙදුවා. දැන් ඔයා දිව්වේ මොකවත් නැහැ කිය. බලන්නකෝ අවසානයේදී අනේ රත්තරන් බබා වස්තුව කියන ඔක්කොම තනි වචනයකට මේක කේන්ද්‍ර වෙනවනේ. මොකද්ද? ගන්න. ඉඳාත එකක්. බලන්නකෝ ගෙවල් වල මොකද්ද ඔය උනේ? වෙනස් වුණා. අනිත්‍ය. එතකොට දැන් කොල්ලෙකුට මේ අනිත්‍යයි කියන සංඥාව, වෙනස් වෙනවා කියන සංඥාව එයාගේ හිතේ නෑ ඒක. එතකොට ඒ බැඳපු කාලේ, යාළු වෙච්ච කාලෙම හිතපු ආදරේ, සෙනෙහස, ලෙන්ගතුකම, ඇඟැලුම් කම්පෑම දිගටම එයා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි නිවුස් වලින් ගමු උදාහරණයක්. ඔන්න තරුණ කොල්ලේ කෙල්ල අනියම් සම්බන්ධතාවයක් කියලා බෙල්ල කපලා පොලිසියට බෙල්ල අරන් ගියා කෙල්ලගේ. එයාගේ ආදරේ හැමදාම එක විදිහට තියෙයි කියලා හිතුවා. නමුත් කෙල්ල වෙනස් වුණා. එතකොට ආදරේ කියන එක නිට්ටයයි කියලා යෝ හිතුවේ. ඔහුට මුහුණ දෙන්න බෑ ප්‍රාණඝාතයේ හැර. මොකද තියෙන කාරණාව තමයි ඔය වෛරයට මොහු එකවරක් ඈගේ ගෙලසින්දා. ඈ මරුණේ වෛරයෙන් නම් ඈ කී ගමනක් මොහුගේ ගෙලසින්දීද? කී ගමනක් ඈ මොහුගේ ගෙලසින්දීද? ඒ නිසා ඔය පෞල් ප්‍රශ්නවලදී ගොඩාක් පෞල් ප්‍රශ්න තමයි. ඔයා කලින් හොඳට හිටියා, දැන් එහෙම නෑ. ඔයා කලින් මං ගැන හිව්වා, දැන් එහෙම නෑ. ඇයි ඔයාට මොකද උනේ? මේ හැම එකටම අම්මේ තාත්තේ පින්වතුනි පුළුවන් නම් තනි වචනයක් දාගන්නකො. සියලු සංස්කාර අනිත්‍යයි. මේක වෙනස් වෙනවා කියන එක දැක බිරිඳක් විදිහට ඔයාගේ යුතුයකම් ටික ඉෂ්ට කරගෙන ඔය ආදරේ හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍යම බලාපොරොත්තු වෙවි. මේ දරුවන්ගේ සෙනෙහස හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍ය බලාපොරොත්තු වෙවි. හොඳ නම හැමදාම බලාපොරොත්තු වෙන්නේ නැතුව අනිත්‍යම බලාපොරොත්තු වෙවි. ලාභ යසායස නින්දා ප්‍රශංසා සැප දුක. ඉතින් අපිට එන හොඳත් නිට්ටය නෑ, නරකත් නිට්ටය නෑ. මේ අනිත්‍යයි කියන එක, මේකට ඔරොත්තු දෙන එක හාන්දුරු නමක් ළඟවත් තිබ්බේ නැත්තම් මේ ජීවිතේ හැටි කල් පවතින්නේ නෑ. මේ ජීවිතේ නම් ඒ හැටි කල් නොපැවතුනට කමක් නෑ. මරුණාට පස්සේ හොඳ තැනකට යනවා නම් මරණින් මත්තේ යන්නේ තවත් කල්යාණ මිත්‍රයෝ ළඟටද? සුරක්ෂිත තැනකටද? කොච්චර භයානක සංසාරයක්ද? දැන් අපි කියමු ඒ වගේ කෙනෙක් මැරිලා ගිහිල්ලා අරාබියේ ඉපදුණා. ලංකාවට වෛර කරන හිතකින්
මැරිලා ගිහලා අරාබියක ඉපදුනා කියන්නේ. ඒ ඉපදෙනකොට මෙයාට ආයේ සෑයක් බෝධියක් නැහැ. බණ පද ඇහෙන්නේ නැහැ. පිනක් කුසලයක් නැහැ. වෙනම ලෝකයක් එතන. ඉතින් ඒ නිසා පින්වතුනි අනිත්‍ය මම මේ කියන්නේ මටත් තියෙන ප්‍රශ්න ඔබටත් තියෙන ප්‍රශ්න. මම මේකෙ මිදිලා නෙවෙයි. නමුත් දහම අපි මොදවන දහමක් තියෙනවා. ඉතින් මම මේක ගත්තේ නැත්තම් මමත් විඳවයි. ඔබ ගත්තේ නැත්තම් ඔබවත් විඳවයි. ඒ නිසා පින්වතුනි යුතුයකම් ඉෂ්ට කරන්න ඕන අනිත්‍ය කියන එක දකින්න ඕන. දරුවන්ට යුතුයකම් ඉෂ්ට කරමු. අනිත්‍යයි කියලා අවබෝධ කරගමු. ස්වාමියාට යුතුයකම් ඉෂ්ට කරමු. අනිත්‍යයි කියලා අවබෝධ කරගමු. මොනුබුරු මිනිබිරියන්ට යුතුයකම් ඉෂ්ට කරමු. අනිත්‍යයි කියලා අවබෝධ කරගමු. අනිත්‍යයට ආදරය කරමු, සෙනෙහස දෙමු. අනිත්‍යයි කියලා අවබෝධ කරගමු. එහෙම වුණොත් හිත සැනසෙයි. නැත්තම් මේක මගේ දැන් ඔයාලම බලන්න මේ මම කියන හැඟීමත් එක්ක වෙනස් වෙන්නේ නැහැ කියන මට ඕන දැන් අම්මලා තාත්තලා හිතන්නේ දරුවෝ අපිට ඕන විදිහට ඉන්න ඕන. මගේ නෝනා මට ඕන විදිහට ඉන්න ඕන මහත්තුරු හිතනවා. නෝන්ලා හිතනවා මගේ මහත්තයා මට ඕන විදිහට ඉන්න ඕන. රස්සාව කරන තැන මට ඕන විදිහට තියෙන්න ඕන. හැම වෙලාවෙම අපි තමන්ගේ වසඟේ අනිත්‍යය පවත්වන්න හදනවා. ආදරේ පවා මේක අපිට ඕන විදිහට කරන්න බෑ. අපිට තියෙන වීරිය කිරීම හේතුඵල අනුවයි සකස් වෙන්නේ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. අම්මේ තාත්තේ ඔයා දරුවාට ජීවේ දුන්න පමණින් ওই දරුවා ඔබට ඕන විදිහට පවත්වන්න බෑ. රම්මේ සුරම්මේ සුබ කියන මාලිගා 3ක් හදලා සුද්ධෝදන මහ රජුරවන්ටවත් සිදුවක් කුමරු තමන්ගේ රූල්ස් වලට තියාගන්න බැරුව. මහා බෝධිසත්වයන්ටවත් අම්මා තාත්තගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න බැරි වුණා. මහා බෝධිසත්වයෝ ඉරණමට ගියා. දෛවයට ගියා. ඇයි ඔබ ඒකට හරස් වෙන්නේ? ඇයි මේ මටම මෙහෙම වුණා මගේ දරුවෝ මට සලකන්නේ නැහැ, මුන් හිතන්නේ නැහැ. හොඳට හිටපු අය මෙහෙම වුණා. කිකිය බුදුම හිතවල ගින්දර බලන්නකෝ. ඕක තමයි ලෝකේ ග්‍රීස් ගහ කියලා හිතන්නකෝ ලිස් වෙනවා මේක. අපි හිතන්න පුරුදු වුණොත් හරි.